පුතා ජීවිතේ දිනන්න ඕන නම් ඔයා අහන්න ඕන ප්‍රශ්නේ මට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. අහන්න ඕන ප්‍රශ්නේ මම කොහොමද මේක කරන්නේ කියන එක. අවුරුදු 8ක් වෙච්ච පුංචි කොල්ලෙක්ගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙච්ච හින්දා එයාට සිද්ධ වෙනවා තාත්තා ගාව ජීවත් වෙන්න යන්න. මේ තාත්තා හරිම සැරයි. ඒ වගේම ඉස්කෝලේට ගිහාම මේ කොල්ලා සරදමට ලක් වෙනවා. මොකද වැඩි කතා කරන්නේ නැති හින්දා. හැබැයි මේ කොල්ලා මෙතනදී අහන්නේ මම කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා. මේ කොල්ලා කම්පියුටර් ගේම්ස් හදන්න පටන් ගන්නවා තනියම ඉගෙනගෙන. මෙහෙම හදන්න පටන් අරගෙන අවුරුදු 12 දී පළවෙනි කම්පියුටර් ගේම් එක හදලා $500කට විකුණනවා. ඊළඟට මෙයාට ප්‍රශ්නේ එනවා අවුරුදු 18 වෙනකන් එයාගේ රටේ හිටියොත් එයාට අනිවාර්ය හමුදා සේවයට යන්න ඕන. ඒක හින්දා මේ කොල්ලා අවුරුදු 17 දී මල්ලිත් එක්ක කැනඩාවට එනවා. මේගොල්ලන්ගේ පළවෙනි බිස්නස් එක පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ අතේ තිබ්බ පොඩි සල්ලි ප්‍රමාණයෙන් ඉන්න තැනක් ගන්නයි ඔෆිස් එක කරන්න තැනක් ගන්නයි දෙකම කරන්න බෑ. ඒක හින්දා උදේට සේවකයොත් එක්ක ඔෆිස් එකේ වැඩ කරලා සේවකයෝ ගියාට පස්සේ ඒ ඔෆිස් එකේම රැට නිදාගෙන උදේට සේවකයෝ එන්න කලින් ළඟ තිබ්බ පොදු නාන කාමරයකින් නාගෙන ඇවිල්ලා ඉන්නවා සේවකයන්ටත් කලින්. අන්න ඒ විදිහට අනේක දුක් විඳලා හදන මේ බිස්නස් එක මේ කොල්ලා 1998 දී මිලියන 300කට විකුණනවා. ඒකෙන් හම්බ වෙන සල්ලි වලින් තව බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකත් විකුණනවා. ඒකෙන් හම්බ වෙන සල්ලි වලින් තව බිස්නස් දෙකක් පටන් ගන්නවා. 2008 දී අර පටන් ගත්ත බිස්නස් දෙකම ඔන්න මෙන්න බැංක්‍රප්ට් වෙන්න එනවා. මේ කොල්ලට තියෙන්නේ දවස් කීපයකට ඇති වෙන්න සල්ලි විතරයි. හැබැයි මෙතනදිත් මේ කොල්ලා අහන්නේ මට මේක පුළුවන්ද කියලා නෙමෙයි මං කොහොමද මේක කරන්න කියලා. පුතා මේ අපි කතා කරන්නේ උඩ යාපු රොකට් ආපහු රීයුස් කරන්න හදපු එලොන් මස්ක් ගැන. අද වෙද්දි ලෝකේ ට්‍රිලියනපතියෙක් වෙච්ච එලොන් මස්ක් ගැන. පුතා එලොන් මස්ක් හැමදාම අහන්නේ කොහොමද මම මේක කරන්න කියලා මිසක් මට මේක කරන්න පුළුවන්ද කියලා නෙමෙයි. ඔයත් අන්න ඒ ප්‍රශ්නය අහන්න පටන් ගන්න.